Welcome to my YouTube channel. කොහොමද? ඔයාලා හැමෝම හොඳින් නේද? ඔන්න අද දවසෙත් මම ලස්සන වීඩියෝ එකක් ගෙනාවා මගේ යාළුවෝ වෙනුවෙන්. අද කියන්න ලාස්ති වෙන්නේ කාන්තාරයක් මැද ඉදියුණු ලෝකයේ විශාලතම ස්වාභාවික මල් වත්ත ගැනයි. ඒ තමයි ඩුබායි මිරකන් ගාඩන් එක. මේ මිරකන් ගාඩන් එක ගැන කියනවා නම් 2013 පෙබරවාරි මාසේ 14 වැනිදා ආදරවන්තයින්ගේ දවස තමයි මේ මිරකන් ගාඩන් එක ඕපන් කරලා තියෙන්නේ. මේක ඇතුළට ගියාම ආදරවන්තයින්ගේ දවසේ ඕපන් කර නිසාද කොහෙදෝ හාට් වලින් නිර්මාණය කරපු ලස්සන මල් නිර්මාණ දැක බලා ගන්න අවස්ථාව තියෙනවා. මේ ගාඩන් එක වර්ග මීටර් 72,000ක් එහෙමත් නැත්නම් වර්ග අඩි 7,80,000කට වඩා වැඩි භූමි ප්‍රමාණයකින් සමන්විත වෙනවා. මේ ගාඩන් එක තුළ මල් තියෙනවා මිලියන 50කට වැඩියෙන්. ඒ විතරක් නෙවෙයි මිලියන 250කට වැඩියෙන් ශාකත් දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඔයාලා දන්නවද මේ මිරකන් ගාඩන් එක ගිනස් වාර්තා 3කටම හිමිකම් කියනවා. 2013 වර්ෂයේදී ලෝකයේ ලොකුම වර්ටිකල් ගාඩන් එක විදිහටත් 2016 දී එමිරේට්ස් එයාක්‍රාෆ්ට් එකක් ගේනවා මෙයාලා. ඒක එයාබස් A380 කියන වර්ගයට අයත් එයාක්‍රාෆ්ට් එකක් තමයි ගේන්නේ. ඊට පස්සේ මොවුන් ඒකේ මල් වලින් එයාක්‍රාෆ්ට් එක සරසනවා. එතෙන්ට මල් ලක්ෂ 5කට වඩා ප්‍රමාණයක් ඉහෙන් තියෙන බවට තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ තැන මාර ලස්සනක්. ඇත්තටම ඔයාලට දැන් මේ පේනවා ඒ එයාක්‍රාෆ්ට් එක. මේ තියෙන එයාක්‍රාෆ්ට් එක. ලස්සනයි නේද යාළුවනේ? 2018 දී මෙයාලා හදනවා ලෝකේ ලොකුම මිකී මවුස් කෙනෙක්ගේ හැඩය ගන්නා මල් වලින් ආකෘතියක්. ඒක ඇවිල්ලා මුළු ලෝකෙම තියෙන උස්සම ආකෘතියක් බවට පත්වලා ගිනස් වාර්තා පොතට එකතු වෙනවා. ඉතින් මේ වගේ සුවිශේෂී තැනක් තමයි මේ මිරකන් ගාඩන් එක කියලා කියන්නේ. ඩුබායි ඉන්න ඔයාලට වගේම ට්‍රැවල් කරන්න ඩුබායි එන්න බලාගෙන ඉන්න ඔයාලට ඔන්න ඉතින් යන්න කියාපු තැනක් තමයි මේ මිරකන් ගාඩන් එක කියලා කියන්නේ. බලන්නකො මෙතන ඉඳලා මේ මිරකන් ගාඩන් එකේ තියෙන තවත් සුන්දර තැන්. මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න ඕනේ නම් අමාටගේ මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්නම්. ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.